ආයිවන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 2026 වර්ෂයේ කුම්භ ලග්න හිමියන්ගේ ලග්න පලාඵල පිළිබඳවයි. කුම්භ ලග්න හිමියනි 2026 වර්ෂය කියන්නේ ඔබට මිශ්‍ර ඵලගෙන දෙන වර්ෂයක්. ඔබට ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක ජීවිතේ වරින් වර එළඹෙන වර්ෂයේදී ලැබේවි. ඒ නිසා ඔබ ජීවිතය දෙස මධ්‍යස්තව බලන්න, ජීවිතය දෙස ධනාත්මකව බලන්න. මේ එළඹෙන ගැටලු වලින් ඔබගේ ජීවිතය මුදවාගෙන සාර්ථකව ඔබට ජයග්‍රහණය කරා යොමු වෙන්න පුළුවන් වර්ෂයක්. විශේෂයෙන්ම ඔබගේ ධනය සම්බන්ධයෙන් කතා කරොත් 2026 වර්ෂයේදී ඔබට රැකියාවලින් ව්‍යාපාරවලින් හොඳට අතට මුදල් ලැබෙවි. නමුත් තියෙන ගැටලුව තමයි මේ මුදල් ඔබ නොදැනුවත්වම වියදම් වී යනවා. විශේෂයෙන්ම අනවශ්‍ය කාරණා සඳහා මුදල් වියදම් වෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් මුදල් අතේ ගැවසීම අඩු. ගැවසෙන්නේ නැති කාලයක් විදියට ඔබට මුදල් අතේ ඉතිරි කරගන්න අමාරු කාලයක් විදියට තමයි මේ කාලය පේන්නේ. ඒ නිසා ඔබ විශේෂයෙන්ම ඔබගේ වැය පක්ෂය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතු කාලයක්. ඒ වගේම තමයි ඔබගේ රැකියාව සම්බන්ධයෙන් කතා කළොත් ඔන කාලයක් තිස්සේ ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙමින් හිටියනම් ඔබ රැකියාවෙන් පෙළුණ කෙනෙක් නම් ඔන 2026 වර්ෂය කියන්නේ ඔබට බලාපොරොත්තු වෙච්ච ආකාරයේ හොඳ රැකියාවක් ඔබට ලැබේවි. ඒ වගේ තමයි ව්‍යාපාරවලිනුත් ඔබට හොඳට ආදායම් ලබන්න පුළුවන් බව පේනවා. විශේෂයෙන්ම 2026 වර්ෂය කුම්භ ලග්න හිමි රජයේ රැකියා කරන ඔබට විශේෂ යහපත් කාලයක් බව පේනවා. ඔබ රැකියාවේ උසස් වීම අපේක්ෂාවෙන් හිටියනම් අන්නේ උසස් වීම ඔබට ලැබේවි. ඒ වගේම තමයි ඔබට විටින් විට ලැබීමට තිබුණු මුදලක් එක්වර ලැබෙන බවකුත් පෙනී යනවා මේ කාලයේදී. ඇත්තටම ඔබගේ ගෘහ ජීවිතය සම්බන්ධව කතා කළොත් වර්ෂයේ මුල් කාලය තුළ යම් යම් ගැටලු සහගත තත්ත්වයන් ටිකක් පේනවා. විශේෂයෙන්ම ඔබ හදිසි අනතුරු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. නිතර මේ ගැන සිහි කල්පනාවෙන් යුතුව කටයුතු කළ යුතුයි. මහමගදී උනත් වාහනයක ගමන් කළා උනත් ඔබ ඒ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම තමයි ඔබගේ පවුලේ ඔබගේ සහකරු සහකාරිය ඔබගේ දරුවන්ගේ සෞඛ්‍ය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම ඔබගේ සහකරු හෝ සහකාරියට යම්කිසි ආකාරයක අසාධ්‍ය තත්ත්වයේ රෝගී තත්ත්වයක් වැළඳෙන්න පුළුවන් බවකුත් එළඹෙන වර්ෂයේදී පේනවා. ඒ වගේම තමයි ඔබගේ පවුලේ ළඟම ඥාතියෙකුගේ වියෝගකුත් මේ කාලයේදී පේනවා. ඒ නිසා මම හිතන්නේ කුම්භ ලග්න හිමියනි විටින් විට පැමිණෙන මේ කරදර කම්කටොළු වලින් තමන්ගේ ජීවිතය අධෛර්යයටපත් කරගන්නේ නැතුව ඉදිරි ජීවිතය සාර්ථක කරගන්න අවස්ථාව උදා කරගන්න. ඒ වගේම තමයි ඔබගේ රූප ශෝභාව යම්කිසි ආකාරයකින් අඩු වෙන කාලයක්, මුහුණේ ලස්සන යම්කිසි ආකාරයකින් අඩු වෙන කාලයකුත් බව පේනවා මේ කාලය. ඒ වගේම තමයි යම් යම් ආකාරයේ ඔබ තුල ඔබ අනියම් සම්බන්ධතා පවත්වපු කෙනෙක් නම් අන්න ඔබගේ ජීවිතයේ මොකද ඔබගේ පවුල තුල මේ නිසා ලොකු ගැටලු ඇති වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කරන්න. තමන් එවැනි නරක පුරුදු තමන්ගේ ජීවිතයට ලං කරගෙන හිටියනම් ඔබගේ ජීවිතයට මේ ගැටලු වෙන්න පුළුවන් වර්ෂයක්. ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ඔබ සමහර වෙලට මූල්‍යමය වශයෙන් යම් යම් අයගේ වංචාවන්ට හසු වෙන්න පුළුවන් කාලයක් බවත් පේනවා. ඉතින් ඇත්තටම වසරේ මුල් කාලය තුල ඔබට මෙන්න මේ වගේ ගැටලු සහගත තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. නමුත් ඔන්න මම ඔබට මුලින් කිව්වා වගේ ඔබගේ ජීවිතයේ දුක සැප දෙක යම් ආකාරයෙන් දෙපැත්තට දෝලණයමින් ගත වෙන වර්ෂයක් තමයි 2026 වර්ෂය කියන්නේ. නැවතත් ඔබට සතුට සහ සෞභාග්‍ය ළඟා වෙනවා 2026 වර්ෂයේ මැද භාගය වෙද්දී. රැකියාවලින් වගේම ඔබගේ කරන ව්‍යාපාර කටයුතු වලින් හොඳට ඔබට ආදායම් ලැබෙනවා. ධනය අතින් ඔබට යහපත් තත්ත්වයක් උදා වෙනවා. ඒ වගේම තමයි හොඳ යහළු මිත්‍රයන් ඔබට හමු වෙනවා. ඒ යහළු මිත්‍රයන් අතින් ඔබගේ දියුණුවට බොහෝ
කටයුතු සම්පාදනය වෙනවාකුත් පේනවා. ඒක නිසා මම හිතන්නේ 2026 වර්ෂයේදී අවසාන කාලයේ ඔබට යහපත් තත්ත්වයක් උදා වේවි. ඔබගේ මේ දක්වා නතර කර තිබූ වැඩ කටයුතු යලිත් ආරම්භ කරලා සාර්ථකව වර්ෂයේ ඉදිරි කාලය ගත කරන්න ලැබේවි. ඔබගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් කතා කරොත් විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අයට හොඳ කාලයක් කුම්භ ලග්න හිමි. ඔබට අධ්‍යාපනය සම්බන්ධයෙන් ඔබ විශේෂ අවධානයක් යොමු කරන ඒ වගේම තමයි විශේෂ කැපකිරීමක් කරන කාලයක් බව පේනවා. ඔබ සතුටින් අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කාලයක් බව පේනවා. ඒ වගේම තමයි කලා කටයුතු වල නියුතු කලා කටයුතු අධ්‍යාපනයේ වශයෙන් කරන ඔබට ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රගතියක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කාර්මික අංශයේ අධ්‍යාපනයේ නියුතු ඔබටත් හොඳ කාලයක් මේ කාලේ ඔබගේ අධ්‍යාපන ජයග්‍රහණය ලබා ගැනීම සඳහා. දැන් කුම්භ ලග්න හිමියනි මම පෙරදීත් මතක් කළා වගේ ඔබට වඩා ඔබගේ පවුලේ උදවියගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවයි ඔබ අවධානය යොමු කළ යුත්තේ. ඔබටත් යම්කිසි ආකාරයේ ගැටලු සහගත තත්ත්වය විශාල සෞඛ්‍යමය ගැටලු නොවේ. දත් සම්බන්ධ ගැටලු ඒ වගේම තමයි ඔබගේ ඇස් සම්බන්ධ යම් ගැටලු ඇති වේවි. උදරාබාධ ඇති වේවි. එවැනි තත්ත්වයන් තමයි ඔබට දකින්න පුළුවන්. නමුත් ඔබට හදිසි අනතුරු සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අනතුරු ඇඟවීමක් කළ යුතුයි. ඉතින් මේ නිසා ඔබට මේ සෞඛ්‍ය තත්ත්වයන් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔබට විටින් විට පැමිණෙන අයහපත් තත්ත්වයන් යහපත් තත්ත්වයන් බවට පත් කරගෙන ධනාත්මකව ජීවිතය දෙස බලලා 2026 වර්ෂය සාර්ථක කරගන්න ඔබට ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.